නැවතත් සාදරයෙන් පිළිගන්න එවලූෂන් ඔටෝ වෙතින් ගෙනෙන මහින්දා ත්‍රියෝ වැඩසටහන සමග අද අප පැමිණ ඇත්තේ වත්තල ප්‍රදේශයට. ඇත්තටම වත්තල ප්‍රදේශයේ ත්‍රිවිල් රිදුරුන්ගෙන් අසා විමසා බලමු. මේ ත්‍රිරෝද රථය කොහමද? ප්‍රතිචාර කුමක් වෙයිද? ඇත්තටම මේකෙන් තියෙන වාසිය මොකද්ද? මේන් කීයක් එයාට අම්බ කරන්න පුළුවන්ද? කොච්චර සුපිරිද කියලා ඇත්තටම විමසා බලමු. දැන් බලන්න මෙතන ත්‍රිවිල් ස්ටෑන්ඩ් එකක් තියෙනවා. අපි බලමු මේ විදුරු මාතාවගෙන් මේක අත්දැකීම කොහොමද කියලා ඔවුන්ට ටෙස්ට් රයිඩ් එකක් ලබා දී. හරි. ඕනේ. අම්මට මේක යනවනේ මාරයම. සෑහල්ලුයි කියන්නේ මාර සෑහල්ලුයි කියන්නේ. ඕනේ ඇත්තට හොඳයි. යනවා හොඳට යනවා ඇත්තට. වාහනේ අවුලන්නේ. ඇත්තට හොඳයි මාර පාසුයි. මේකේ පාලි සුපිරි. ඔව්. ඇත්තට ඉතින් හොඳයි වාහනේ මුත් නරකන්නේ නැහැ. නෑ. හොඳට යනවා. බ්‍රේක් නම් හොඳටම දිනනවා. හොඳයි. පාදුවක් දැන්නා මේ ගියර් මාරු කරන්න නැහැ නේ මේකේ. නෑ කාර්යයක් කරනවා වගේ මට තේරෙනවා. රද්දපද්ද නැහැ. යන්න පුළුවන් ඔය ස්පීඩ් යනවා 40 37යි. බ්‍රේක් එකත් ඔටෝ ඇක්ලරේටර් අඩු කරාම ඔටෝ වන්දිය නම් වන්දිය. යන්නේ එක යනවා පැරෙන්න. ඉත වැඩක් ගන්න හොඳ උස. හොඳට යන්න පුළුවන්. හොඳට ඉඩ දිනවා. අතපය දිගට එලවන්න පුළුවන්. මේ වන්දිය කියන්නේ වන්දිය නම් වන්දිය. මේ මොකටම තියෙනවා ඉතින්. වන්දිය. එළවමන් ඉතින් පොඩ්ඩක් ඇහෙට මෙහෙට යනවත් එක්ක යනවා වගේ. ඇක්සිඩන්ට් වෙන අඩුයි බයි. මේ ක්‍රමයට ළඟ ත්‍රිවිල් කියන්නේ අපි කොහොමද ළඟ තියන් එලවනවා මාත්‍යා. හරිද? එකෙක් කායෙන් දානවා මේන් දානවා ඉතින් මොකද තරංගයක් තියෙනවා හැමතිස්සෙම ආයෙත් නෑනේ. ආයෙත් තියෙන වෙලාවට දුවන්න තරම් තමයි අපිට තියෙන්නේ. දවල්ට නිකන්නේ උදේ අවසන ගොඩක් කරලා ආයෙත් තියෙන්නේ. ඒ වෙලාවට ළඟ තියන් දුවනවා අපි එන් දානවා මේන් දානවා ඇත්ත තමයි නොදා යන්නත් බෑ. මේ ඇති යනවා කියන්නේ දැනෙන්නේ නැහැ ඇඟට නම් සබර නිින්ද නම් යයි. ඔව් එකක් නැති එකකුත් නෑ මාර කරදර යම්මන් මේ ඇස්ට්‍රේලියාතරක මට ඕන දැන් නිකන් නැවතිලා ඒක ලොකු සිස්ටම් එකක වටිනවා. මං හිතන්නේ මේ ත්‍රිවිල් එකේ ඇක්සිඩන්ට් වෙන අඩුයි මාත්‍යා. අඩුයි කියන්නේ මේ කොහොම බ්‍රේක් නැත්නම් නම් අතාරියම ගමන් නවතිනවා ට්‍රක් දාලා සෙනික. ලොකු සාහනයක් ඒක ඩ්‍රයිවර්ට මේ අපි ඇත්තට මහන්සි වෙනවා මේ ත්‍රිවිල් එකකදී. අත් බලන්නකෝ අපේ අත් දෙක දිහා කාරකට දාලා. ඔව් සෑහෙන දුක් විඳලා මේක දුවන්නේ. දැනෙන්නේ නැහැ ඇඟට මම මෙච්චර දුර ආවද කියලා නබන්න නවතුන වාහනේ ගාව ඔටෝමැටික් නවතිනවා. ළඟ ත්‍රිවිල් නේ ගොඩක් ඇක්සිඩන්ට් වෙන්නේ. ඒක වෙන ප්‍රවණතාවය ගොඩක් අඩුයි මේකෙදි. මිනිස්සු මේක පාවිච්චි කරයි. මොකද ලාභයි. මේක ඇත්තටම තෙල් වලට වැඩි ලාභයි. ලාභයටත් වැඩි වාහනේ තියෙන සැප. අරන් බලන්න සැප තමයි.